ආයිබුවන් මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදු කරන ලද එයාෆෝස් මෙම්බ මුදවා ගැනීමේ වාර්තාගත ඒ දැවන්ත මෙහිවුම සඳහා යොදාගත් සියලුම තොරතුරු පෙන්ටගන විසින් නිකුත් කළ තිබෙනවා. ඒවගේම ඩොනල්ඩ් ට්‍රම්ප් ජාති අමතා ප්‍රථම වරට සියලුම කර්ම මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා. ඒ අනුව මෙම විශාල මෙහෙයුම සඳහා සමස්තයක් ලෙස ගුවන් යාන 150කට වැඩි ප්‍රමාණයක් සහභාගී වී තිබෙනවා. ඒ අතර ප්‍රහාරක යාන 64ක්, ඉන්ධන පිරවුම් යාන 48ක්, උදා ගැනීමේ විශේෂ යාන 13ක්, බෝම්බ හෙළන යාන 4ක් සහ වෙනකුත් සහායක යාන 30කට වැඩි ප්‍රමාණයක් යොදාගෙන තිබෙනවා. ඒ වගේම තමයි මෙම මෙහෙයුම සඳහා ඩිරෙක්ට් සහ ඉන්ඩිරෙක්ට් සෙබළුන් දහසකට වැඩි ප්‍රමාණයක් සහභාගී වී තිබෙනවා. ඇමරිකානු යුද්ධ ඉතිහාසයේ මෑත කාලීනව සිදු කරන ලද ඉතා වැදගත් වගේම වැඩිම පිරිවැයක් යුතු මුදවා ගැනීමේ මෙහෙයුම ලෙසටයි මෙය දැන් වාර්තා වන්නේ. ඒ වගේම මෙම මෙහෙයුමේදී ගුවන් යාන 6ක් ඇතුළු විවිධ වර්ගයේ තාක්ෂණික උපකරණ ඇමරිකා එක්සත් ජනපදය විසින් අහිමි කරගෙන තිබෙනවා. ඒ අතරට MC-130 Hercules ප්‍රවාහන යාන 2ක්, H-6 Little Bird හෙලිකොප්ටර් 4ක්, A-10 යානයක්, MQ-9 රීපර් ඩ්‍රෝන යානයක් ඒ අතර වෙනවා. මෙම සිදුවීම් මාලාව අපි එකින් එක විශ්ලේෂණය කරලා බැලුවොත් මුලින්ම අප්‍රේල් 3 වෙනිදා ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල් ප්‍රහාරයකින් F-15E ඊගල් යානයක් ඉරානයේ භූමිය තුලට කඩා වැටෙනවා. එම ප්‍රහාරයෙන් පසුව පැය 7ක් ඇතුළත පළමු නියමුවා බේරා ගැනීමට ඇමරිකානු ස්පෙෂල් ෆෝසස් කණ්ඩායමකට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි දෙවන නියමුවා පැය 48ක කාලයක් සැඟවී සිටීමට සමත් වෙනවා. අප්‍රේල් 5 වෙනිදා අලුයම ඇමරිකා එක්සත් ජනපදය විසින් ක්‍රියාත්මක කරන ලද ඒ විශේෂ මෙහෙයුම් මගින් දෙවන නියමුවාද සාර්ථක ලෙස බේරා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඒ වගේම මෙම මෙහෙයුමට සම්බන්ධ ප්‍රධාන ඒරියා කීපයක් අපට කතා කරන්න පුළුවන්. පළමු ඒරියා එක තමයි බෝය අහමඩ් කියන ප්‍රදේශය. මෙන්න මේ ප්‍රදේශයට තමයි 15E ඊගල් යානය කඩා වැටලා තියෙන්නේ. ඒ වගේම අපි ගත්තොත් ඉස්ෆහාන් කියන ප්‍රදේශය ප්‍රසිද්ධ ප්‍රදේශයක්. මොකද ඉරානයේ පවතින විශාලතම නියුක්ලියර් එන්රිච්මන්ට් ප්ලාන්ට් එක පිටලා තියෙන මේ ඉස්ෆහාන් ප්‍රදේශයේ දෙවන නියමුවා බේරා ගැනීම ස්ථානය ලෙස ඇමරිකාව පෙන්වා දෙන්නේ මේ ඉස්ෆහාන් ප්‍රදේශය. මේ ඉස්ෆහාන් ප්‍රදේශයේදී තමයි ඇමරිකානු යාන විශාල වශයෙන් විනාශ වන්නේ. මොකද මෙම ඉස්ෆහාන් ප්‍රදේශයේ ඇමරිකා විශේෂ බලකාය විසින් ගුවන් යාන සහ හෙලිකොප්ටර් ගොඩ බෑම සඳහා තාවකාලික එයාෆීල්ඩ් එකක් යොදාගෙන තිබෙනවා. මෙම එයාෆීල්ඩ් එකේ තිබුණ මඩ සහිත ප්‍රදේශයේදී තමයි සමහර ඇමරිකානු යාන ස්ටොප් වීමකට ලක් වෙලා තියෙන්නේ. ඒ අනුව එම යාන පුපුරවා හර තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ආකාරයට සමහර ප්‍රහාරක යාන කිහිපයකට ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් ෆන්ක්ෂනලිටි එක අක්‍රිය වීම නිසා සමහර යාන කිහිපයක් විනාශ කර දමා තිබෙනවා. ඉරානය විසින් මේ වෙනුවට ප්‍රකාශ කරමින් පවතින්නේ ඇමරිකා විසින් මේ ඉස්ෆහාන් ප්‍රදේශය ආසන්නව සිදු කළ දැවැන්ත ක්‍රියාන්විතය හුදෙක් නියමුවා බේරා ගැනීම පමණක්ම නොවන බවත් න්‍යෂ්ටික මධ්‍යස්ථානයේ තිබෙන ඒ එම්රිච් යුරේනියම් මුල් කරගෙන මෙම මෙහෙයුම ක්‍රියාවට නංවා තිබෙන බවත් ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් පවතින තත්ත්වයන් යටතේ මේ එන්රිච් යුරේනියම් වෙත ළඟාවීම එතරම් පහසු කාර්යයක් නොවෙනු ඇති. මෙවැනි ලෝකයේ සිදුවෙන තොරතුරු දැන ගැනීම සඳහා අප හා එක්වන්න අපගේ channel එක subscribe කරගන්න. World Brief සිංහල එක්වන්න.